අයිබෝන් කියලා සිරු දෙනාම සාදරයෙන් පිළිගන්නවා බියයින්ද සීනව් සිනමා YouTube චැනල් එකට. අද ගෙනල්ලා තින්නේ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක තමයි 2015 තිරගත වුණ මැක්ස් කියන සුපිරිම ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ කතාව මැක්ස් කියන බල්ල වටා තමයි තියෙන්නේ. මැක්ස් කියන්නේ හමුදාවේ ට්‍රේන් කරපු බල්ලෙක්. මෙයාගේ අයිතිකාරයා කයිල් මිය යනවා. ඊට පස්සේ මැක්ස් පාලනය කරගන්න අපහසු වෙනවා. ඒත් කයිල්ගේ මල්ලි ජස්ටිට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න. මොකද මැක්ස් කැමති වෙන්නේ එයාට විතරයි. වෙන කාටවත් ලඟ වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම කයිල්ගේ මේ යාම පිටිපස්සේ රාසක් තියෙනවා. අපි බලමු මැක්ස්ට ඒ රාස හොයාගන්න පුළුවන් වේද කියලා. අපි යමු වීඩියෝ එකට. Step 1, wake up early, gonna rise with the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4. මේ ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ මැක්ස් හමුදා මෙහෙමකට සහභාගී කරගෙන ඉන්නේ. මැක්ස් යම් තැනක නතර වුණාම මැක්ස්ව ට්‍රේන් කරපු කයිල් මැක්ස් ළඟට ඇවිල්ලා කියන්නේ ගිහින් හොයලා බලන්න කියලා. ඒ කමාන්ඩ් එකත් එක්ක මැක්ස් යනවා. ඒත් එක්කම ගම මිනිස්සු උතෙන්ට එකතු වෙලා අහන්නේ මෙතන මොකද වෙන්නේ කියලා. එතකොට මැක්ස් ට්‍රේන් කරපු කයිල් කියන්නේ අපි ළඟ වීඩියෝ රෙකෝඩ් තියෙනවා. අපි දන්නවා ඔයාලා තලේපාඩුන්ට ආයුධ විකුණනවා කියලා. ඒ ගබඩාව කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඔය අතරේ මැක්ස් ඉව කරන් ගිහින් යම් තැනක හරනකොට ආයුධ ජාරවල සම්බන්ධ කෙනෙක් මැක්ස්ට වෙඩි තියන්න හදනකොටම මැක්ස්ගේ අයිතිකාරයා කයිල් උතෙන්ට ඇවිල්ලා මැක්ස්ව බේර ගන්නවා. ඒ සමගම මැක්ස් සංඥාවක් දෙනවා මෙතන තමයි එන කියලා. එතන පරීක්ෂා කරනකොට මැක්ස්ගේ වෙකිරීම හරියටම හරි. එතන තමයි ආයුධ ගබඩාව තියෙන්නේ. අදින් පස්සේ කයිල් වීඩියෝ කෝල් එකක් කරගෙන අම්මට කියන්නේ මැක්ස් නිසා තමයි අපිට ඒ ආයුධ ගබඩාව හොයාගන්න පුළුවන් වුණේ කියලා. ඒත් එක්කම ඔය කතාවට සම්බන්ධ වෙනවා කයිල්ගේ පවුලේ යාළුවෙක් වන ටයිලර්. ඊට පස්සේ ඊළඟ හමුදා නිලධාරියෙක් කයිල්ට කියන්නේ නිර්දේව ආයුධ දෙකක් හොයාගෙන තියෙනවා. නමුත් වාර්තාවලට අනුව හොයාගත්ත ප්‍රමාණය අඩුයි කියලා. ඒ සම්බන්ධව මොනවා හරි කියන්න තියෙනවද කියලා කයිල්ගෙන් අහනකොට කයිල් කියන්නේ මම බල්ලාව හසුරුවනවා විතරයි සර් කියලා. එදා රෑ කයිල් නිදාගෙන ඉන්න දිහා ටයිලර් අමුතු විදියට බලන් ඉන්නකොට මැක්ස් ටයිලර් දිහා බලාගෙනම ඉන්නේ. පවදා හමුදා පුරසේවේදී යම් තැනක මැක්ස් නතර වෙනවා. කයිල් කියන්නේ මැක්ස් අපිට කියන්නේ ඉදිරියට එන්න එපා කියලා. නමුත් ටයිලර් කයිල්ට කියනවා මැක්ස් ඉදිරියට යවන්න කියලා. එතකොට කයිල් සංඥාවක් දෙනවා මැක්ස්ට ඉදිරියට යන්න කියලා. මැක්ස් ඉදිරියට යනකොට ජාවාරම් වලට සම්බන්ධ කෙනෙක් රිමෝට් එකකින් බෝම්බයක් පුරවනවා. ඒ සමගම එතන වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. ඔතනදී ටයිලර්ට මැක්ස් බුරනකොට ටයිලර් පිස්ටල් එක අරගෙන මැක්ස් වෙඩි තියන්න හදනකොට කයිල් මැදිහත් වෙලා මැක්ස් බේර ගන්නවා. ඔතනින් පස්සේ හමුදා නිලධාරීන් දෙන්නේ කයිල් ගෙදරට ඇවිත් කියන්නේ කයිල් මැරුණා කියලා. කොහොමද ඒ මුනේ කියලා අපිට පෙන්වන්නේ. කොහොමුණත් ඒ දෙයට උත්තර ඉදිරියේදී ලැබෙනවා. කයිල්ගේ අවමගුළු උත්සවයට මැක්ස්වත් අරගෙන එනවා. Tamanට කන්න බොන්න දීලා පුරුදු කරපු කයිල්ට මැක්ස්ගේ ආදරේ තරම එතනදී බලා ගන්න පුළුවන් වෙනවා. හමුදාවේ කට්ටිය මැක්ස්ව අරගෙන ආවත් ආපහු මැක්ස් යන්න කැමති වෙන්නේ නැහැ. ඔතනදී මැක්ස් කයිල්ගේ මල්ලි ජස්ටින් ගාවට ඇවිත් බලන් ඉන්නකොට හමුදාවේ කෙනෙක් ජස්ටින්ට කියන්නේ මැක්ස්ට මොනවා හරි තේරිලා තමයි එයා එහෙම කරන්න කියලා. ඒත් එකම කියනවා මැක්ස් වාහන ගාවට ගෙනියන්න අපිට උදව් කරන්න කියලා. එහෙම ගමන් ජස්ටින් යනවා මැක්ස් එක්ක වාහන ගාවට. අතින් පස්සේ කයිල්ගේ අම්මා තාත්තට සහ ජස්ටින්ට කියන්නේ එයාලට මැක්ස් පාලනය කරන්න බැරි නිසා මැක්ස්ව මරන්න යන්න කියලා. ඒත් එකම මේ තුන්දෙනා යනවා මැක්ස්ව ගෙදර අරන් එන්න. එතන ඉන්න හමුදා නිලධාරියෙක් කියන්නේ මැක්ස් කයිල්ට ගොඩක් ආදරෙයි. ඒක නිසා එයා මේව කරන්නේ. එදා ඒ සිද්ධීන් පස්සේ මෙයාට තීනු ශබ්ද ඉවස ගන්න බෑ කියලා. මැක්ස් ගාවට අරගෙන යනවා. මෙච්චර වෙලා ප්‍රචණ්ඩකාරී වෙලා හිටපු මැක්ස් ජැක්ස්ටින්ව දකින්නවා සමග සංසුන් වෙනවා. ඒත් එක්කම ජස්ටින්ගේ අනට මැක්ස් කීකරු වෙනවා. ගෙදර අරන් ආපු මැක්ස්ව ගැට ගන්නවට කයිල්ගේ අම්මා එච්චර කැමති වෙන්නේ නැහැ. ඔතනදී කයිල්ගේ තාත්තා ජස්ටින්ට කියන්නේ කයිල් දැන් නැති නිසා මේ බල්ලා ඉති වාටයි ඒ නිසා හොදට බලා ගන්න කියලා. එදා රෑ මැක්ස් උඩු කරනකොට ජස්ටින්ගේ අම්මා තාත්තට කියන්නේ එයාට මාංශය දීලා නවත්තයි කියලා. නමුත් ඉතින් තාත්තා කෑ ගහලා ජස්ටින්ට කියන්නේ බල්ලගේ කට වහන්න කියලා. ඒ අනුව ජස්ටින් යනවා මැක්ස් ගාවට. නමුත් ඉතින් මැක්ස් බුරුණ එක නම් නවත්තන්නේ නැහැ. ජස්ටින්ට තේරෙනවා මැක්ස් තනියම ඉන්න කැමති නැහැ කියලා. ජස්ටින් බල්ලා සමග එදා රෑ එළි නිදා ගන්නවා. පවදා උදේ අම්මයි ජස්ටින්ට කතා කරනවා. ඊට පස්සේ ජස්ටින් යනවා එයාගේ යාළුවන්ව හම්බ වෙන්න. යාළුවෝ කතා කරනවා ජස්ටින්ට එන්න අපි
බයිසිකල් වලින් වටයක් යමු කියලා. නමුත් ඉතින් ජස්ටින් කියන්නේ මට බල්ලව බලා ගන්න තියෙනවා. මට විතරයි යාට ලං වෙන්න පුළුවන් කියලා. ඔතන ඉන්නවා බල්ලෝ ගැන දන්නේ ජස්ටින්ගේ එළියක් කර්මාන් කියලා. ඇයි ජස්ටින්ට කියන්නේ එයත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න කියලා. ඊට පස්සේ කර්මාන් සහ ඌයි කියන යාළුවෝ දෙන්නා මැක්ස් බලන්න එනවා. ඔතන ඉන්න කර්මාන් ජස්ටින්ට කියන්නේ හිමීට ගිහින් මේ කෑම එක මැක්ස්ට දෙන්න කියලා. මැක්ස් ඒක කෑම කර්මාන් මැක්ස්ගේ දැම්ම වෙලා ගලවලා කියන්නේ යාව ඇවිදන්න ඕන කියලා. ජස්ටින්ට දන්වැල දෙනවා. මේ දේ දකින්න ජස්ටින්ගේ අම්මත් පුදුමයටපත් වෙනවා. ඒත් එකම කර්මාන් මැක්ස්ගේ කරේ තිබ්බේ දන්වැලක් තියෙනවා. එතකොට ජස්ටින් කියන්නේ මොනවා හරි අවුලක් වුණොත් තාත්තා මාව මරයි කියලා. ඒත් එකම ජස්ටින්ගේ අම්මා ඔතෙන්ට ඇවිල්ලා කියන්නේ මට මේ පේන දේ විශ්වාස කරන්නත් බැහැ කියලා. මේ දේ කරේ කර්මාන් කියලායි ජස්ටින් කියන්නේ. අම්මා කියන්නේ මම කෑම හදන්නයි යන්නේ. ඔයාලා තින්න කෑම කාලා යන්න කියලා. ඒත් ඉතින් ඌ යනවා වැඩ වගේක් තියෙනවා කියලා කර්මාන් නවතිනවා. කෑම කන අතරවාරේ අම්මා අඬන්න ගන්නවා. කෑම එක ලිපෙන් බාන්න අමතක වුණා කියලා. ඒත් එක්ක මම කියනවා මගේ ලොකු පුතා ළඟදී නැති වුණා. මට හරිම කනගාටුයි කියලා කර්මාන් කියද්දි අම්මා අහන්නේ ඔයා කොහොමද මෙච්චර හොදට බල්ලන්ව අසුරන්න ඉගෙන ගත්තේ කියලා. කර්මාන් කියන්නේ මගේ තාත්තට පිට්බුල් බල්ලෝ හිටියා. මගේ අයියා උන්ව පුහුණු කරනවා. ඒක නිසායි මට ඒ දේ කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඔතෙන්ට එනවා මෙයාලගේ වවුලේ යාළුවෙක් වෙන ටයිල් සමග රාජකාරී කර ටයිලර්. ටයිලර් එදා සිද්ධියේදී තුවාල වෙලා තිනවා. ජස්ටින්ගේ අම්මා ටයිලර්ට කියනවා ඔයා ආවේක හොඳයි. එන්න ඔයාට යාළුවෙක් වෙන්න තියනවා කියලා මැක්ස් කෑවට අරගෙන යනවා. නමුත් ඉතින් මැක්ස් ටයිලර්ව දකින්නවා සමග බුරන්න පටන් අරගෙන ගැට ගහලා තිබුණු දන්වැල කඩාගෙන එනවා. ටයිලර්ව ආපන්න. ඊට කලින් ජස්ටින් සහ කර්මාන් මැද්දට වෙන්නලා මැක්ස්ව අල්ල ගන්නවා. ටයිලර් මැක්ස් දිහා බලන ආකාරය සහ මැක්ස් ටයිලර්ව එක්කම ක්‍රියා කරපු ආකාරය අනුව එදා මොනවාරි වෙලා තිනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ කර්මාන් වැරලවන්න ජස්ටින් සහ අම්මා එනවා කර්මාන්ගේ ගෙදරට. ජස්ටින් කර්මාන්ගෙන් අහන්නේ මට හිතා ගන්න බෑ ටයිලර්ව දැක්ක ගමන් මැක්ස් ඇසුරුණු ආකාරය ගැන කියලා. කර්මාන් කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ චරිත විනිශ්චය කරන්න වල්ල ගොඩක් දක්ෂයි කියලා. පහෝදා ජස්ටින් මැක්ස්ව ඇවිදන්න අරගෙන ගමන් අර සෙල්ලම් කර තැනට මැක්ස්ව අරගෙන යනවා. මැක්ස්ව දැක්කාම කර්මාන්ට ගොඩක් සතුටුයි. ඔතනදී යාළුවෝ ටික බයිසිකල් රේස් එකක් යනවා. මැක්ස් ජස්ටින්ගේ පස්සෙන් දුවනවා. ওই විදිහට මැක්ස් දුවලා ප්‍රපාතයක් ළඟ නවතිනවා. නමුත් ජස්ටින් දන්නේ නැහැ එච්චර ලොකු ප්‍රපාතයක් තියෙනවා කියලා. මේකෙන් ආපු ජස්ටින් ප්‍රපාතයෙන් එහා පැත්තට බයිසිකලේ පන්නනවා. කර්මාන් ජස්ටින්ට ආදරය කරනවා වගේ පේන්නේ. කර්මාන් ජස්ටින්ට බයිනවා පිස්සු කොල්ලා ඔයාගේ බල්ලට ඔයාට වඩා මොලේ තියෙනවා කියලා. ඊට පස්සේ ගෙදර ආපු ජස්ටින් දකිනවා මැක්ස් දාන්න ඌරුවක් තාත්තා ගෙනල්ලා තියෙනවා. ජස්ටින් ගිහින් අම්මෙන් අහනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. අම්මා කියන්නේ තාත්තා එක්ක වාද කරන්න එපා. මැක්ස් නැති වෙන්න පුළුවන්. ඒ නිසා බල්ලව කූඩේට දාන්න කියලා. ඊට පස්සේ දෙසැම්බර් 31 රෑ මල් වෙඩි පත්තු කරනවා. ඔතන ඉන්න ජස්ටින්ට එකපාරට මැක්ස් මතක් වෙලා දුවගෙන එනවා මැක්ස් බලන්න. මැක්ස් රචිනාවලට බය කියලා ජස්ටින් දන්නවනේ. ජස්ටින් ඇවිත් බලනකොට මැක්ස් බයට හැම පැත්තටම බුරනවා. ජස්ටින් මැක්ස්ට කතා කරනවා ගේ ඇතුළට එන්න කියලා. නමුත් ඉතින් මැක්ස් කූඩුවෙන් එළියට බහින්නත් බයයි. මැක්ස්ව තේරුම් ගත්ත ජස්ටින් මැක්ස්ගේ කූඩුව ඇතුළට ගිහින් මැක්ස්ගේ බය නැති කරන්න තමත් වෙනවා. පහුදා උදේ ජස්ටින්ගේ තාත්තා එයාට ඇති කබඩා කාමරේ බලාගන්න රස්සාව ටයිලර්ට බාර දෙනවා. රස්සාව වරගත්ත ටයිලර්ගෙන් තාත්තා අහනවා ඔහුගේ පුතා කයිල් මැරුණේ කොහොමද කියලා. නමුත් ඉතින් ඔතනදී ටයිලර් කියන්නේ බොරු. ඔහු කියනවා එදා රෑ සටනේදී මැක්ස්ව පාලනය කරන්න බැරුව ගිය නිසා කයිල්ට අවධානය තිබුණේ මැක්ස් ගැන. ඒක නිසායි කයිල්ට වෙඩි වැදුනේ කියලා. ඒක තාම විශ්වාස කරලා තාත්තා ගෙදර ඇවිත් මැක්ස්ට කියනවා වාහනේට නගින්න කියලා. නමුත් මැක්ස් එළියටවත් එන්නේ නැහැ. මැක්ස්ව ඇදලා ගන්න හදනකොට දත් ඉස්සරහට දාලා මැක්ස් ගුරනවා. කේන්ති ගත්ත තාත්තා පිස්සල් එක එළියට අරන් වෙඩි තියන්න හදනකොටම ජස්ටින් ඇවිල්ලා අහන්නේ තාත්තේ මොකද්ද කරන්න කියලා. තාත්තා කියන්නේ මේ වල්ලා අයියට පිටුපාලා එයාව මැරුවා කියලා. ජස්ටින් අහන්නේ කොහොමද දැනගත්තේ කියලා. ටයිලර් එතන ඉඳලා තිනවා එයා තමයි කිව්වේ කියලා තාත්තා කියන්නේ. නමුත් ඉතින් ජස්ටින් කියන්නේ කවුරු මොනවා කිව්වත් මැක්ස් එහෙම කරන්නේ නැහැ කියලා. එතකොට ඔතෙන්ට අම්මා ඇවිත් අහන්නේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඒත් එකම තාත්තා පිස්සල් එක ඉනේ ගහගෙන කූඩුව වහලා ජස්ටින්ට කියන්නේ එකම එක පාරක් හරි මැක්ස් අවුලක් කරොත් එයා ඉවරයි කියලා. මේ ඔක්කොම තේරුණා වගේ මැක්ස් ජස්ටින් දිහා බලාගෙන ඉන්නවා. පහුදා ජස්ටින් යනවා මැක්ස් බාරව සිටි හමුදා නිලධාරියා හම්බ වෙන්න. ඉතින් ජස්ටින් අහන්නේ ඔයා හිතනවද මැක්ස් නිසා කයිල් මැරුණා කියලා. නිලධාරියා කියන්නේ මම දන්නේ ඔයා මගෙන් ඒ ගැන අහන්නේ ඇයි කියලා. කයිල්ට මැක්ස්ව පාලනය කරන්න බැරි වුණා. එතකොට එයාගේ අවධානය මැක්ස් වෙත ගියා. ඒක නිසා එයාට වෙඩි වැදුනේ එහෙමද කියලා අහනකොට හමුදා නිලධාරියා පෙරලා අහන්නේ ඇයි ඔයාට එහෙම දෙයක් අහන්න හිතුනේ කියලා. ජස්ටින් කියන්නේ මගේ අයියාගේ යාළුවා ටයිලර් අයියා මැරෙතන ඉඳලා තිනවා. එයා තාත්තට මැක්ස් ගැන එහෙම කියලා තිනවා කියලා. ඒත් එක්කම දත්ත පරීක්ෂා කරලා නිලධාරියා අහන්නේ ටයිලර් හාන්ද කියලා.
ඔව් කියලා ජස්ටින් කියද්දි ඒත් එක්කම නිලධාරියා අහන්නේ එයා තාත්තට කිව්වද මාස භාගයකට කලින් ආවේ ඇයි කියලා. ජස්ටින් කියන්නේ එයාට තුවාල වෙලා කියලායි එයා කිව්වේ කියලා. ඒත් ඉතින් නිලධාරියා කියන්නේ එහෙම තුවාලයක් ගැන සදාන් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයා බොරු කිව්වද කියලා ජස්ටින් අහද්දි මම ඒ ගැන බලන්නම් කියලා ඒ නිලධාරියා ජස්ටින්ට CD එකක් දෙනවා. මේක රාසිගතයි වෙන කාටවත් දීලා මාව අමාරුවේ දාන්න එපා කියලා. ජස්ටින් මේ CD එකත් අරගෙන කර්මාන්ගේ ගෙදරට ගිහින් ඒ CD එක බලනවා. ඒ CD එකේ තියෙන්නේ කයිල් මැක්ස් පුරුදු කරන ආකාරය. කර්මාන් අහන්නේ ඒ ඉන්නේ වාගේ අයියද කියලා. ඔව් කියන ජස්ටින්ට සහෝදරයා මතක් වෙලා හැදෙන්න පටන් ගන්නවා. ඒ වීඩියෝ එක බලලා ජස්ටින් දැනගන්නවා මැක්ස් දෙයක් ඉව කරාම ඒ දේ ගැන හොඳට හොයන්න පුළුවන් කියලා. අතනට එනවා ටයිලර්ගේ යාළුවෙක්. ඔව් ජස්ටින්ට කියන්නේ ටෝටල් කම්බැට් 4 ඊළඟ බ්‍රහස්පතින්දා එනවා. ඒක මට සාමාන්‍ය ගානකට අරන් දුන්නොත් හොඳයි නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ජස්ටින්ට ලං වෙන්න හදනකොට මැක්ස්ගේ ප්‍රතිචාරය එච්චර හොඳ නැහැ. අවු එතනින් ගේම් එක ගෙනත් දෙන්න කියලා යන්න හදනකොට ජස්ටින් කැමති වෙලා සල්ලි ඉල්ලනවා. ජස්ටින් දැනගත්තනේ මැක්ස් ඉව කරලා දෙයක් හොයාගන්න පුළුවන් කියලා. අර ටයිලර්ගේ යාළුවන්ගෙන් ගත සල්ලි මැක්ස් ඉව කරන්න දීලා ඔව් ඉන්න තැන ජස්ටින් හොයාගන්න හදන්නේ. ඊට පස්සේ මැක්ස් පාර දෙකේ ඉව කරන් ගිහින් යම් තැනක නවතිනවා. එතකොට ජස්ටින් අහන්නේ මොකද ඒගොල්ලන් මගේ ඇරුණාද කියලා. ඒත් එක්ක මැක්ස් වේගෙන් දුවන්න පටන් ගන්නවා. කොහොම හරි මැක්ස්ට පුළුවන් වෙනවා ඔවුන් ඉන්න තැන හොයාගන්න. ඒ කට්ටිය ගාව රොට්වයිලර් බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කට්ටිය සමග ටයිලරුත් ඉන්නවා. ඔවුන් ආයුධ ජාවාරම් කරන කට්ටියක්. එතන තියෙන RPG අවියක් දැකපු ගමන් මැක්ස් කලබල වෙනවා. මේ බව අර රොට්වයිලර් බල්ලෝ දෙන්නගේ ඉවට වැටෙනවා. ඒත් එක්කම මේ බල්ලෝ දෙන්න උරන්න පටන් ගන්නවා. ටයිලර් කියනවා බල්ලෝ දෙන්නව යවලා හොයලා බලන්න කියලා. ඒත් එක්කම මේ බල්ලෝ දෙන්නට අන දෙනවා ගිහිල්ලා හොයලා බලන්න කියලා. ඒත් එක්කම මේ බල්ලෝ දෙන්න දුගෙන කැලේ ඇතුළට එනවා. ජස්ටින්ව දැකපු බල්ලෙක් ජස්ටින් හපන්න එනවා සමගම මැක්ස් මෙතෙට ඇවිත් ජස්ටින්ව බේර ගන්නවා. මැක්ස් බුරන සද්දෙට ටයිලර් ඇතුළු කණ්ඩායම කැලේට එනවා. ඒත් එක්කම අනිත් බල්ලත් ජස්ටින්ගේ පැත්තට දුවගෙන එනවා. කලින් සැරේ වගේ මැක්ස් මැදිහත් වෙලා ජස්ටින්ව බේර ගන්නවා. ඒත් එක්කම මැක්ස් මොලේ පාවිච්චි කරලා ජස්ටින්ව බේර ගන්න ඕන නිසා ජස්ටින් දිහා බලලා දුවන්න පටන් ගන්නවා. මැක්ස් දන්නවා එතකොට මේ බල්ලෝ දෙන්නා තමන්ගේ පස්සෙන් එනවා කියලා. එතකොට ජස්ටින්ට අනතුරක් නැහැනේ. ඒක නිසායි මැක්ස් එහෙම කරන්නේ. කොහොම හරි මැක්ස්ට පුළුවන් වෙනවා එක බල්ලෙක්ගේ කකුල හපලා අනිත් බල්ලව පල්ලමකට තල්ලු කරලා දාන්න. ඔය අතරේ බයිසිකලේ වේගින් පදින ජස්ටින් කොටේ කැපිලා පොඩි අනතුරක් සිද්ධ වෙනවා. බේරෙන්න අවශ්‍ය නිසා බයිසිකලේ දාලා ජස්ටින් දුවනවා. ඔය අතරේ ටයිලර් ඇතුළු කණ්ඩායම කැලේට ඇතුල් වෙලා. ඔය අතරෙම මැක්ස්ට පුළුවන් වෙනවා ජස්ටින්ව හොයාගන්න. අතින් පස්සේ ටයිලර් බොරුවට මිනිස්සෙක්ගේ අත බැන්ඩේජ් කරගෙන ජස්ටින්ලා ගෙදරට ඇවිත් කියන්නේ මැක්ස් හැපුවා කියලා. නමුත් ඉතින් ජස්ටින් කියන්නේ මැක්ස් එහෙම කරන්නේ නැහැ කියලා. එතකොට මේ මිනිස්සයා ජස්ටින්ගේ බයිසිකලේ පෙන්නනවා. මගේ තැන තිබිලා හොයාගත්තා කියලා. ඔතනදී ටයිලර් ජස්ටින්ව කාමරේට අරන් ගිහින් කියන්නේ ඔයා දැකපු දේ කාටවත් කියන්න එපා. එහෙම වුණොත් ඔයාගේ අම්මගේ තාත්තගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන් එච්චර දරුණු මිනිස්සු. මම කැමති නෑ ඔයගොල්ලන්ට කරදර වෙනවට කියලා. ජස්ටින් අහන්නේ ඔයා සම්බන්ධ ආයුධ ජාවාරම කයි දැනන් හිටියද කියලා. ටයිලර් කියන්නේ ලෝකේ පුරාම ජාවාරම් තියෙනවා. ඒවට කැමති අයත් බේරෙනවා, අකමැති අයත් බේරෙනවා. මේවා නවත්තන්න පුළුවන් කමක් නෑ. අදම දේ තමයි ඒව දැක්කත් නොදැක්ක වගේ ඉන්න එක කියලා. සමහර විට කයිල්ව මරන්න ඇත්තේ ටයිලර්. ඒක නිසායි මැක්ස් ටයිලර්ව වෙන්නන්න බැරි. ඒවා ටයිලර් දන්න නිසායි මැක්ස්ව මේගොල්ලන්ගෙන් ඈත් කරන්න හදන්නේ. ඔතනින් පස්සේ හමුදා වෑන් එකක් ඇවිත් මැක්ස්ව අරන් යන්නේ. ජස්ටින්ට තාත්තා කිව්වනේ එකපාරක් හරි මැක්ස් වැරද්දක් කරොත් ඉවරයි කියලා. ටයිලර්ගේ බොරුවට අහු වෙලා තමයි තාත්තා මේව කරන්නේ. ඒ කට්ටිය මැක්ස්ව අරගෙන යනවා. ඊට පස්සේ ටයිලර් ඇවිත් ජස්ටින්ගේ තාත්තා හම්බ වෙනවා. තාත්තා අහන්නේ දාතබී කාවරය කාලාරි දුන්නද කියලා. ටයිලර් කියන්නේ මගේ යාළුවෙක්ට එයාගේ බඩු දවසක් තියාගන්න දුන්නා කියලා. ඒ තාත්තා කියන්නේ ඒ වුණාට ෆෝම් එක පුරවලා සල්ලි ඉවර වුණාට පස්සේ තමයි කාබරේ දෙන්න ඕනේ කියලා. ටයිලර් කියන්නේ මම ඒ දේ කරන්නම් කියලා. ඊට පස්සේ මැක්ස් දුන්න නිලධාරියා සාජන් රොයිස් දුර්ගතණයෙන් කතා කරනකොට ජස්ටින් ආන්සර් කරන්නේ. සාජන් කියන්නේ මට ආයුධ ජාවාරමක් ගැන දැනගන්න ලැබුණා. ටයිලර් සම්බන්ධයි හැබැයි ඔප්පු කරන්න කරුණු මත කියලා. නමුත් ඉතින් ජස්ටින් කියන්නේ ඔයා ওই දේවල් මගේ තාත්තට කිව්වොත් ඔයා දුන්නු CD එක ගැන මම හැමෝටම කියනවා කියලා. මොකද ජස්ටින් එහෙම කියන්නේ එයා බයයි එයාගේ තාත්තට කරදරයක් වෙයි කියලා. ඔය අතරවාරෙම මැක්ස් කූඩු කරන්න අරගෙන යනවා. කොහොම හරි කූඩුවට දානවා සමගම ජස්ටින් තියෙන ආදරය නිසා මැක්ස්ට පුළුවන් වෙනවා ඉතින් පැන ගන්න. ඊට පස්සේ ජස්ටින් දුකින් ඉන්න බව දැනගෙන අම්මා තාත්තට කියන්නේ අපිට එක පුතෙක් නැති වුණා. මම ජීවත් වෙන්නේ අනිත් පුතා වෙනුවෙන්.
මම කැමතිනේ එයාට කරදර වෙනවට ගිහින් පුතා එක කතා කරන්න කියලා. ඒත් එකම තාත්තා එනවා ජස්ටින් ගාවට. ගිහිල්ලා කියන්නේ මට සමාව වෙන්න මම ඔයාට හොද බල්ලෙක් ගෙනත් දෙන්නම්. මම කැමතිනේ ඔයා කරදරේ වැටෙනවට කියලා. ඒත් එකම තාත්තා එයා හමුදාවේ ඉන්න කාලේ කතාවක් කියලා ජස්ටින්ගෙන් අහනවා සාජන් කතා කරලා ටයිලර් ගැන මොනවද කිව්වද කියලා. නමුත් ඉතින් ජස්ටින් මොකුත්ම කියන්නේ නැහැ. මට වාන්සි නිදිමතයි කියලා ජස්ටින් කියන්නේ. ඒත් එකම තාත්තා යනවා ගවලා කාමර පැත්තට. යනකොටත් ටයිලර් වාහනේට ආයුධ වගේක් පටවලා තියෙන. තාත්තා අහන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ටයිලර් කියන්නේ මගේ යාළුවා එයාගේ බඩු ගිනියන්න හදනවා කියලා. ඒත් එකම තාත්තා අහනවා මොනවද මේ වෙයි තියෙන්නේ කියලා. ගණන් ගන්න තරම් දෙයක් නැහැ කියලායි ටයිලර් කියන්නේ. ඉතින් තාත්තා කියන්නේ මගේ ඊටමේ තියෙන දේවල් නිසා ගණන් ගන්න සිද්ධ වෙනවා කියලා. ඒත් එකම ටයිලර්ගේ යාළුවෙක් පිටිපස්සේ ඉඳන් පිස්සල් එක තාත්තට දික් කරනවා. ඊට පස්සේ අපිට වෙන්නන්නේ අම්මා කතා කරලා ජස්ටින්ට කියනවා ඔයත් එක්ක කතා කරලා තාත්තා එළියට ගියා තාම ආවේ නැහැ කියලා. ඒත් එක්කම මැක්ස් ගෙදර ඇවිල්ලා බුරුණ ශබ්දය ඇහෙනවා. දොර ඇරලා බලනකොට මැක්ස් ජස්ටින් හොයාගෙන ගෙදර ඇවිල්ලා. ඊට පස්සේ අම්මට කියලා කර්මාල්ලා ගෙදරට ඇරලුවාගෙන අම්මා යන්න අපි එන්නම් කියලා ජස්ටින් කියනවා. අතන ඉන්නේ යාළුවන්ට ජස්ටින් කියන්නේ මගේ තාත්තා තාම ගෙදර ආවේ නෑ මගේ බයිසිකලේ කෙල්ල නිසා මම ආවේ බයික් එකක් අරන් යන්න කියලා. එතකොට කර්මාන් කියනවා වාගේ අම්මට කියන්න පොලිසියට කියන්න කියලා එන්න අපි යමු කියලා. කර්මාන් බයික් එක ගන්නකොට ජස්ටින් කියන්නේ ඔයා ඉන්න ඔයාව මේකට සම්බන්ධ කරගන්න බෑ කියලා. නමුත් ඉතින් කර්මාන් කියන්නේ ඔයා වාද කරලා කාලේ නාස්ති කරනවා ඉන්න අපි යමු කියලා. මැක්ස් සහ තුන් දෙනා යනවා තාත්තා හොයන්න. ඔය අතරවාරේ ටයිලර් යාගේ කණ්ඩායමට කියන්නේ ජස්ටින්ගේ තාත්තාගේ වාහනේ මෙතෙන් දාලා අපි වාහනෙන් අපි යාව අරන් යමු දේශ සීමාව පයින්නකම් ප්‍රාණ ඇබේට යාව තියාගමු කියලා. ඔය අතරේ ජස්ටින්ලා යනවා තාත්තගේ කබඩා කාමර පැත්තට. වාසනාවට වගේ තාත්තගේ විසල් එකේ කොපුව හම්බ වෙනවා. කොපුව ඉව කරන්න මැක්ස් දීලා කියනවා හොයන්න කියලා. ඒත් එකම කොපුව ඉව කරලා මැක්ස් දුවන්න පටන් ගන්නවා. ඔය අතරවාරෙම අම්මා ගෙදර එනකොට පොලිසියෙන් ඇවිල්ලා පොලිසියෙන් අහනවා මැක්ස් පැනලා ගිහින් මෙහෙට ආවද කියලා. ඉතින් අම්මා කියන්නේ මම කෝල් කරේ මගේ මහත්තයා අතුරුදාන් කියලානේ. ඒත් එකම කියනවා මැක්ස් කියන්නේ මගේ දරුවෙක් වගේ යාගේ එක මයිල් ගහකට හරි හානියක් කළොත් මුළු දෙපාර්තමේන්තුවම පසුතැවෙන්න වැඩ කරනවා කියලා. ඔය අතරේ මැක්ස් ඉව කරන් ගිහින් තාත්තගේ වාහනේ හොයා ගන්නවා. ඒත් එකම මැක්ස් බුරුලා සංඥාවක් දෙනවා එන්න කියලා. මැක්ස් කෙලේ ඇතුළට දුවනවා. රෑ එළි වෙලත් මැක්ස් හොයන එක නවත්තලා නැහැ. දියපාරක් ගාවට ගිහින් මැක්ස් සංඥාවක් දෙනවා ඒගොල්ලන්ට යමු කියලා. මැක්ස් දියට බෑලා පීනනවා. නමුත් ඉතින් ජස්ටින්ට පීනන්න බෑ. එතනදී ජස්ටින් කිල්ලනකොට එයාගේ යාළුවා පැනලා ජස්ටින්ව බේර ගන්නවා. ඒත් එක්කම මැක්ස් එනවා ජස්ටින්ව බේර ගන්න. ගොඩට ආපු ජස්ටින්ගේ මූණ ලේව ගන්න මැක්ස් අමතක කරන්නේ නැහැ. ඔතනදී මැක්ස් කලින් සැරේ වගේ බුරුලා සංඥාවක් දෙනවා කඳ උඩට යන් කියලා. කඳ උඩට ගිය මැක්සා මේගොල්ලන් දකිනවා ටයිලර් ගාව තාත්තා ඉන්නවා. ඔතනදී ජස්ටින් කියන්නේ මම තාත්තා නැතුව මෙතනින් යන්නේ නැහැ. මමයි චූයි මෙතන නවතිනවා. ඔයා යන්න ගිහින් පොලිසියට කියන්න කියලා. ඒත් ඉතින් කර්මාන් ජස්ටින්ට ආදරේනේ. කර්මාන් ජස්ටින්ට කිස් කරලා ඔතනින් යනවා. ඒත් එකම උචිගේ ෆෝන් එකට අම්මා කතා කරනවා. ඒ බව ඊව වැටෙනවා ටයිලර්ලාගේ රොට්වයිලර් බල්ලට. ඒත් එකම අන කරනවා ඔයලා බලන්න කියලා. ඒත් එකම රොට්වයිලර් බල්ලා දෙන්නා කැලේ ඇතුළට දුවගෙන එනවා. මේ බල්ලව දැකලා මැක්ස් බුරුන ශබ්දය ඇහිලා ටයිලර් කියන්නේ අද නම් මේක ඉවරයක් කරනවා කියලා. එක්කෙනෙක් තාත්තා ගාව තියලා දෙන්නේ කෙලේ ඇතුළට යනවා. මෙතනදී මැක්සා රොට්වයිලර් බල්ලෙක් ෆයිට් කරනකොට මැක්ස්ට අවාසි වෙනවා සමග ජස්ටින් බයික් එකක් අරගෙන රොට්වයිලර් බල්ලට ගහලා මැක්ස්ට කියනවා මොලේ පාවිච්චි කරලා සටන් කරන්න කියලා. ඒ දේ ඇහෙනවා සමගම මැක්ස් දුවන්න පටන් ගන්නවා. මැක්ස් දුවගෙන ගිහින් පල්ලමක් ළඟ නතර වෙලා රොට්වයිලර් බල්ලා එනකොට ඇඟට පැනලා ඒ පල්ලමට තල්ලු කරලා දානවා. ඔය අතරේ ටයිලර් සහ අනිත් කෙනා එනවා මේගොල්ලන් හොයාගෙන. එතකොට ටයිලර් දකිනවා මේ බල්ලා දෙන්න ෆයිට් කරනවා. කොහොම හරි මැක්ස්ට පුළුවන් වෙනවා අනිත් බල්ලවත් දියපාරට තල්ලු කරලා දාන්න. ඒත් එක්කම ටයිලර් මැක්ස්ට වෙලි තියෙනවා. වාසනාවට මැක්ස්ට වදින්නේ නැහැ. මැක්ස් එතනින් දුවලා යනවා. ඔය අතරෙම ටයිලර්ගේ යාළුවා ඌචිව දකිනවා. දැකලා ඌචිගාවට ලං වෙලා අහනවා ඔයා මොනවද මේ කරන්න කියලා. ඒත් ඒකම ජස්ටින් බයිකින් ඇවිල්ලා හප්පනවා. ඒ හැප්පුණු පාරට ඔහු තල්ලු වෙලා ගිහින් ගලක හැපිලා කකුල තුවාල වෙනවා. ඔය අතරෙම තාත්තා ගාව ඉන්න කෙනාට තාත්තා ගහලා පිස්ටල් එක ගන්න පුළුවන් වෙනවා. ඔය අවස්ථාවේ ටයිලර් දකිනවා ජස්ටින්ව. ඔය අතරෙම මැක්ස් තාත්තව දැකලා වේගෙන් දුවගෙන එනවා. තාත්තා හිතන්නේ තාත්තව හපන්න එනවා කියලා. ඒත් මැක්ස් ඇවිල්ලා තින්නේ තාත්තට අනතුරක් කරන්න හදන අනිත් කෙනා හපන්න. ඔතනදී තාත්තා මාජු ගලවන අතරේ මැක්ස් ඇවිත් තාත්තට කිස් එකක් දෙනවා.
ඒත් එක්කම ජස්ටින් ඔතෙන්ට එනවා. ජස්ටින් කියන්නේ අපි වාහනෙන් යමු කියලා. ඉතින් තාත්තා කියන්නේ යතුර ටයිලර් ළඟ තියෙන්නේ. හැබැයි අපිට එයාගේ වේගය අඩු කරන්න පුළුවන් කියලා ටයර් එකට වෙඩි තියනවා. ටයර් එකට වෙඩි තියලා අපි යමු කියලා ඒගොල්ලන් යනවා. ටයිලර් වාහනේ ළඟට ඇවිත් අන් කෙනාට කියනවා වාහනේ නගින්න කියලා. වයින් යන තාත්තා ජස්ටින්ට කියන්නේ මම නිසා ඔයගොල්ලන්ගේ වේගය අඩු වෙනවා. මම නතර වෙලා ටයිලර්ව නවත්තන්න බලන්නම් ඔයාලා යන්න කියලා. නමුත් ඉතින් ජස්ටින් ඒක අහන්නේ නෑ. ජස්ටින් ආපහු හැරිලා මැක්ස් එක්ක යනවා ටයිලර් එන පැත්තට. ජස්ටින් මේම කරන්නේ තාත්තාව බේරගන්න. ජස්ටින් දකින්න ටයිලර් ජස්ටින් පස්සෙන් පන්නනවා. ජස්ටින් අතුරු පාරකින් හැරුණාම ටයිලර් වාහනෙන් බෑලා මම මෙයාලා ගැන බලාගන්නම් ඔයාගෙන් අරුගෙන බලාගන්න කියලා ජස්ටින් පස්සෙන් පන්නනවා. ටයිලර්ගෙන් බේරෙන්න ජස්ටින් දුවන අතරවාරේ ප්‍රපාතයකින් එහා පැත්තට වයින් අවස්ථාවේ මැක්ස් තල්ලු වෙලා ප්‍රපාතයට වැටෙන්නේ නැතුව 99 බේරෙනවා. ඒ අවස්ථාවේ ජස්ටින්ගේ කකුල තුවාල වෙනවා. මැක්ස් උඩට එන්න හැදුවත් ආපහු ලිස්සලා වැටෙනවා. නමුත් ඉතින් ජස්ටින් මැක්ස් උඩට ගන්න කලින් ටයිලර් එනවා. ජස්ටින් ඕකෙන් බේරෙන්න දුවනවා. ඔය අතරවාරේ තාත්තා වහගෙන ඉන්න කෙනාට තාත්තා මැදට ඇවිත් වෙඩි තියනවා. ඒ වෙඩි පාරෙන් ඔහුට වාහනය හසුරවා ගන්න බැරුව පැත්තකට විසිලා වාහනේ තියෙන කුකුරුන් ද්‍රව්‍ය පිපිරෙනවා. ඒ පිපිරීමෙන් ජස්ටින් එන රේල් පිල්ලේ පාලමත් කැඩෙනවා. එතකොට ජස්ටින්ට එතනින් එහාට යන්න විදියක් නැහැ. මේ දකින්න තාත්තා ටයිලර්ට වෙඩි තියනවා. හැබැයි ඒ වෙනකොට පිස්ටල් එකේ උණ්ඩ ඉවර වෙලා. ජස්ටින් ළඟට ආපු ටයිලර් ජස්ටින්ට ගහලා ආන්නේ ඇයි මාව මේ තත්ත්වයට පත් කරේ කියලා. ඒත් එක්කම කොහොම හරි උඩට ඇවිත් මැක්ස් දුවගෙන එනවා ජස්ටින්ව බේරගන්න. ටයිලර් මැක්ස්ට වෙඩි තියන්න හදනකොටම ජස්ටින් ටයිලර්ගේ අකුලට පාරක් ගහනවා. ඒත් එක්ක මැක්ස් ටයිලර්ගේ ඇඟට පයින්නවා සමග මේ දෙන්නව ඔතනින් වැටෙනවා. එතනම ටයිලර් මැරෙනවා. වාසනාවට මැක්ස් තුවාල වෙලා බේරෙනවා. ඒත් එක්කම කර්මාන් පොලිසියත් සමග ඔතෙන්ට එනවා. ඒත් එක්කම අපිට වෙන්නන්නේ කයිල්ගේ සුවනගාවට මැක්ස් හා ජස්ටින් ගිහින් ගෞරව කරලා එතනින් යනවා. ඊට පස්සේ ජස්ටින්ගේ ගෙදරට කර්මාන් ඌ ඇවිල්ලා ඉන්නවා. තාත්තා ගෙදර ආවම ජස්ටින් අහන්නේ මැක්ස්ගේ කූඩුව කෝ කියලා. තාත්තා කියන්නේ මම මේක ගබඩා කාමරයට දැම්මා. අද ඉඳන් මැක්ස් ඉන්න ඕනේ අපේ ගේ ඇතුලේ කියලා. ඔන්න ඔහම තමයි මේ සුප්‍රීම එකේ ඉවර වෙන්නේ. මොකද හිතන්නේ අද ෆිල්ම් එක ගැන ඊළඟ වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. ඔය දිනකටම සුබම සුබ දවසක්.